තුනි මේ යුගය පුදුම විදිහට අපේ නේ සමහරු කියනවා දැන් මේ තරුණයෝ බණ අහන කාලේ කියලා නෑ. එහෙම එකක් නෑ. පුංචි එකාගේ ඉඳන් අපේ වයසක අම්මා තාත්තා දක්වාම ධර්මයේ ශ්‍රවණය කරනවා. මේ අවුරුදු 4-5 පොඩි උන්ට සමහර විට මගේ බණක් ඇහුවේ නැත්තම් නිින්ද යන්නේ. සමහර අම්මලා හැතැම්ම 100 ගණන් හාමුදුරුවනේ දුර ගෙවාගෙන එනවා. ඇයි ඉස්කෝලේ යන්නේ නැලු කත්නෝරුවේ හාමුදුරුව පෙන්නනකම්. මොකක්ද මේ ආශ්චර්ය? මේ තමයි සම්බුද්ධ ශාසනයේ දියුණුව. මේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ හපංකමක් නෙමෙයි. මේ තමයි අරහත් ධජය ලබාගත් ජයග්‍රහණය. මේ තමයි පින්නතුනි අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා සම්පූර්ණ කරලා අපේ බෝධිසත්වයෝ බුද්ධත්වයේ ලබාගත් එකේ අරමුණ සාක්ෂාත් වෙන යුගය. මේ තමයි මහරහතන් වහන්සේලා එදා වලගම්බා රජුරුවන්ගේ කාලේ 12 වසරක් බැමිණිතියා සායේ තියෙන කොටත් ක්ලාන්ත හැදිලා වැල්ලේ වැටෙනකොට දඹර ඇගිල්ල දික් කරලා වැල්ලේ ධර්මයේ ලියපු එකේ අරමුණ මල් පල ගැන්වෙන යුගය. ඒ නිසා පින්නතුනි මේ යුගය වෙන 아무තු යුගයක් නෙමෙයි. මේක තමයි සම්බුද්ධ ශාසනයේ චිරස්තදී අවුරුදු 5000ක් නෙමෙයි. මිනිස් සංහතිය මේ ලෝක ධාතුව තුල ඉතුරු වෙන්නේ තියෙන්නේ කවද්ද? ඒ දිනය ඒ දවස එනකන් සම්බුද්ධ ශාසනයට චීවරයට කිසිදු අනතුරක් වෙන්නේ නැහැ කියන සුබ ලකුණු තමයි පින්නතුනි ලෝකවාසී බොදු නොබුදු සියලු දෙනාම ධර්මයේ වෙනුවෙන්